කාලය කියන්නේ ආපසු හැරවිය නොහැකි හරි අපූරු තෑග්ගක්. හැමදාම රැට නිදාගන්න කලින් තව එක කතාවක් කියන්න කියලා ඔයාට කරදර කරන්නේ පුංචි කටහඬ තව අවුරුදු කීපයකින් නිහඬ වේවි. එදාට මුළු කාමරේම හරි පිළිවෙලට තියේවි. පොත් රාක්කවල පොත් අකුරටම තියේවි. හැබැයි ඒ කතාවක් අහන්න බලාගෙන ඉන්න දිලිසෙන පුංචි ඇස් දෙක එදාට එතන තියෙන එකක් නෑ. මඩ තැවරුණු පුංචි සපත්තු ජෝඩුව හොදන්න දවසක ඔබට වෙහෙසක් දැනුණා නම් මතක තියාගන්න. දවසක ඒ සපත්තු ලොකු වෙලා ගේ ඇතුළට එන්නේ නැති තරමට ඔවුන් කාර්යබහුල වේවි. ගේ පුරාම හැම තැනකම තියෙන ඒ පුංචි අඩිසලකුම බිත්තිවල ඇඳපු ඉරි කෑලි දවසක මැකිලා යනකොට ඔබේ හිතට ලොකු පාළුවක් දැනේවි. අද ඔබට වදයක් වුණත් ඒ අයියම් මේ මොකද්ද තාත්තා කියන ප්‍රශ්න එදාට නැති වෙද්දි පාළු නිවසක නිහඬ බව ඔබට දරා ගන්න බැරි වේවි. ඒ නිසා ඔවුන් ඔයාව හොයාගෙන එන හැම වෙලාවකම ඔබේ වැඩ පැත්තකට දාලා ඒ පුංචි දෑත් තදින් අල්ලගන්න. අකමැත්තෙන් හරි බත් කටක් කවන්න ඔබ ගන්න ඒ උත්සාහය දවසක ඔවුන් තනියම කෑම කන්න පුරුදු වුණාම ඔබට ලොකු අඩුවක් වේවි. ඒ වගේම හැමදාම රැට ඔබේ පපුවට තුරුල් වෙලා නිදාගන්නේ පුංචි පැටියා දවසක තමන්ගේම කාමරයක දොරට අගුළු දාගෙන නිදාගන්න තරමටම ලොකු වේවි. එදාට ඔබට දැනෙන තනිකම මකා ගන්න පුළුවන් වෙන්නේ අද ඔබ ඔවුන් එක්ක ගත කරන මේ සුන්දර මොහොතවල් මතක් කරලා විතරමයි. එනිසා දරුවන්ගේ ඒ හිනාව, ඒ හුරතල් රණ්ඩු, ඒ ආදරණීය කතන්දර හැමදේම ඔබේ ජීවිතේ ලස්සනම මතක විදියට එකතු කරගන්න. මොකද ඔවුන් ලෝකයේ දිනන්න යන දවසට ඔවුන්ට ඔබේ අතහරින්න සිද්ධ වේවි. හැබැයි එදාටත් ඔවුන්ගේ හිත ඇතුලේ ඔබ දීපු ඒ ආදරය